apa paling dia kat ke sana ada lagi dah berita itu mereka golden dah kan apa orang bukan nyawa Somi. Hello Somi. hello macam How kiam ba? මේ මොකද ගන්න අර කම්මැලි බං අඩියක්වත් ගාමු ඩෙට් කරලා කොට දාගෙන ඩෙට් උනේ නැහැ Aduh, gahamu ba? Aduh, gahamu. What the brand එක? වෙනට ගන්න බ්‍රෑන්ඩ් එකම ගාමු බං කටිට් අපිට මොව්වට ගැහුවා අවුලක් නැද්ද බං? අඩෝ වටලා සුදුව ගහලා තිත්ත වෙලා තියෙන්නේ බං දැන්. උලක් නෑ බං රටේ රැලි තියෙන විදිහට ගන්න එපා මේ කොහෙන්ද හොයාගන්න බඩු හරි බං හරි ඒක ප්‍රශ්නයක් නෑ ඒක මම බලා ගන්නම්කෝ. මලා වරෙන්කෝ හවසට වාඩිය පැත්තට. හරි බං හරි. සරණයි. ජය වේවා. ගුණයටත් ඔහොම ඕල්ලක් දාමුකෝ ඕකත් අඩ ගහගෙන යන්න ඕන ඕකත් විතර නිකන් එන්නද ඇත්තේ Somi මොකද කොහොමද ගන්නේ? හෙලෝ සෝමි කියවා. අම්මා හෙලෝ මචං මොකෝ වෙන්නේ මොකුත් නෑ බං ඔය කම්මැලිකම ගෙදරට වෙලා ඉන්නවා බං. ඔව්. එහෙනම් අද අවතර මාත් එක්ක පොඩි ගමනක් කරන්න ලෑස්තියන්ක බං කොහෙද බං? උඹට මේ පන්නේද ගම්වලින් වැඩ නැහැ නුඹ ලෑස්තියන්ක මාත් එක්ක යන්න මං තාම පොඩ්ඩෙන් එන්නම් අවස්ථලා යන්න ඕල ඇත්තලා ඉපන් හරි හරි බං වරෙන් අපි ගෙවල් වලට මම ලෑස්ති වෙලා ඉන්නම්. හරි එහෙනම් තියනවා හරි එල හරි බං හරි. දැන් ඉතින් වැඩක් කරන්න වෙන්නේ නැහැ නේ අරුත් වෙනවා කිව්වනේ. Udah parwan maya dia mau gua tak ngani kali ringgan bah. කොහෙද යන්නේ? මං දෙන්න එන්නම්කෝ දාපරේ ඉුණි හම්බලෙන්න අදත් දීගෙන ගෙදර එනවාකෝ. හරි ඕඩියේ කෑ ගන්න එපා හැමදාම බොනවා වගේ එනවා එන්නම් කලින් එතන අතුත් කපලා දිනනවා මේක මේ ගියත් උනේ විතර නැද්ද? වරේ. සෝමි. වරේ යන්න මම ලෑස්තිලා ඉන්නවා කිව්වේ. මම ලෑස්තිලා ඉන්නේ. වරේ යන්න. අඩියක්වත් ගැහුවේ නෑ මං ඇඟටත් අමාරුයි මේ දවස්වල ඒ ඉන්න මං අඩියක් ගන්න. ආයකවත් දෙන්නවා කියනවා මේ බලන්න තියෙනවා පැලේම බං. මම කෙල් පන්සු පොඩි ගානේ. ඔව් මං දැක්ක ඊයේත් අංහර පොට කඳ ඉන්න. මම අම්මා ගොල්ලා ඩාබරේ අයිබෝ
ආය බොණ්ඩ තියායකෝ බොණ්ඩ ගනි කිව්වට පස්සේ ආය කොමු කියපන්. ඔව් ඔබ කියපු එකක් ගෙනාවා වැඩිපුරෙක්කුත් ගෙනාවා. සිරේ දැන් ඔබ මේ ගෝවින්ද බා දැන් බෝනේ කිව්වේ මෙව්වනේ. දැන් ඔබ මේකෙන් බීපා. ඕක මට දීපා. හරි බං හරි රැන්ටෙන් කරලා ගහමු. ගහමු එන. ගනින් කඩලා විතරක් බයි ගනින්න. බයි ගිහිල්ලා උඹලා එනවා. බලා කලින් කිව්වනම් මට කෝල් එකක් දුන්නා මම බයික් ගේනවා. කුකුල් මස් කැලක් හොයාගන්න. කුකුල් මස් ගිහිල්ලා උඹලගේ ගෑණියෙන් ඉල්ලගනි. කඩලා ගනින් අම්මා. යකෝ මෙච්චර බොණ්ඩ ගෙනල්ලත් මේ නා මෙතන. බීබා අම්මා කාගේ පොට්ටගේ බඩුද මම පොට්ට තරයිනේ. කාගේ වුණත් උඹට අදාළ නෑ නේ. උඹ බීපන්කෝ. මට සිරි බඩ පපුව දාලා යන්නේ ඈ. බඩු කියන්නේ සුපිරි බඩු පාරක්. ඔබ දන්නවනේ මං බඩු ගෙනාවොත් කොහමද කියලා. අමුවෙන් ගන්න බෑවා. යකෝ මෙච්චර මං බොණ්ඩ ගෙනල්ලා උඹලා නිකමට උඹලා බයිට් එකක් ගන්න කතා කරන්නේ. බයිට් එකක් ගැන කතා කරන්නේ. උඹලා පිස්සුනේ ගෙනින්නේ. අම්මත්තක වෙනවලි. ඔබ දාලා යන්නේ. කඩපන් අනිත් එක. බඩු ගන්න ටොප් බඩුව. බල වලින්නට කඩලා ගනින්කෝ. අර බඩු මදිවා. තෝට බඩුමදි බඩු මදිවා. තෝ කෙලින්ද ඉන්නේ. එයි. එයි. යකෝ මම කියන බඩු බෑ කියා. ජයවා මට බඩු මදි තව කෙනපා. අපිට සල්ලි ඇරලා කැරට් පවුන් කැරට් එපා. කැරට් මාලේ වරහරි අරන් වරෙන් මාලේ දුන්නා. මාල දෙකයි එකෙන් කල්ලක් ඉන්න ටික ඊලත් ඔගේ එඩේ. වල්ලෝර මස් කියනපා. වල්ලෝර මස් වල්ලෝර යන්නේ අයඹ බයිල් මේ මෙතනින් එපාද ඌ මස් කෑල්ලා. අව්වා කවුලක් නැහැ කපලා ගනි. වල්දි උඹ යාප්පා ෂොට් එක යන්න ඕනේ අල්ලේ. අල්ලේ නෑවා. අල්ලා ගනින්ද සිල්වක් කිය. වාස්ද මලක් ගන්න සිංහල සොමේරිපානේ මට ගහලා තමරුණත් තත්පය අතජොලි කරලා අර ඉතිරි වතුරේ නෝකාන්න ගම්මන්න වස්තු යන්නේ අරියා අම්මට අම්මා ඔව් ඒ වැටෙන්න බා. අරේ තාපරේ ඔබ කෙලි අය මං කියන්නේ උඹ ආය බොන්නේ පම්ප කෙලි. මං ගෙලින්දා කොම්බොලා මොකද උඹ ආය බොන්නේ පම්ප කෙලි. ආඩෝ තෝ මොනවා මට කිව්වේ මොකක්ද? තෝ මොනවා මට කිව්වේ දන්නේ අරේ දැන් ඒවා මඩගයි ඒවා මතකයි නේ මේ සිංහුවක් කියලා අපි සෝමි බලන්නනේ මොකක්ද නෑ ඇඩ්‍රස් එක නෑ බං මොකද්ද සීන් එක වල කියපන්. ඇයි අපි channel එක උඹලා channel එකක් කරන්නේ. ඔව් ඉතින් channel එක නතර කරමු. ඒ මොකෝයි ඈ ඇයි දැන් සමහර දැන් මොවල වෛරකෝ මාසෙ මු බාර අර පොඩයිරවා අන්න අප්පන්න
මුඩ බයින්න පායි මුඩ බයින්න නෑ මම බයින්නේ මම බයින්නේ ඒවා මම මාරනවා එපා මම එපා එපා මම මාරනවා එපා නාටපා ඇතලයක් ගන්න ආවේ ආනේ කලන්න එපා අපි සින්දුවක් කියමු හරි ආදලයක් ගන්නවා අයිද මන් දන්නේ මූේනවා හරි දැන් තම මේකේ පිහිරෙන් තමා මට යාපා මතක් වුණේ අපි තුන්දෙනා එකට හිටියේ පොඩි කාලේ ඉඳලා හරි නෑ මම දෙකට හිටියේ දැන් වෙලාව මස්සින්ද කටු පේන්නේ අර කොල්ලොස් කටු කැරගෙන්නේ නැහැ ඔලෝටුව බලාගනි මේ කටු කැරගෙනවද කට්ට කැරගෙන්නේ නැහැ යාපා දැන් මූ උඹට බැනපු හේතුව මං ආන්නේ මම ප්‍රශ්නේ විසඳන්න ගොන්නෝනේ ප්‍රශ්නේ හේතුවක් නැතුව බයින් නෑනේ වල්ල කරවාගෙන බීපන් දෝ අනාරිට පයන් යන්න පාරය උන එල්ලා මට සද්දු පාර වෙද්දී එල්ලා හරි කන පිටලේ සුකුමල් සුවදදී ඔබේ රෝදනේ මේ ආපංකෝ තෝගේ ලයින් වල ඉඳලාම තෝගේ දැන් ඉත එක තින්නවද අද ආපා හරි හරි එදා මෙයා අර ආපා බඩ කියන්න දෙයක් මොනට කියපන් ඔක්කොම හැරුණත් මම නැතේ අතාරින්නේ නැහැ කො පුළුවන් නම් නතර කරපන් හරි බලාගමු බලාගමු නාට්ටපා බෑ වංගුල දාන්න නැතුව කියන්න දෙන්නේ ඇස්ලේ දිහා බලාගෙන මොනට කියපන් නාට්ටපා මොනට කියපන් යකෝ නාට්ටපා නාට්ටපා මොනක් කියන්නේ අර එන්න බෑ ආවේ බොන්නේ සොනිය කඩන්න එපාඩු මෝවන මැසේජ් දාලා බයින අයිද දැන් කියන්න දෙන්නේ මොනට කියන්නේ යාපන් උඹලා දෙන්නවලු කියන්නේ හරි උඹ channel එක වරන් ගත්තේ උඹලා ඔක්කොම එකතරම් හරි උඹලා කැඩුනා නම් උඹ ඒක තනියම කරගෙන යනවා මට උඹ ගැන ආඩම්බරයි හරිද විකට ඩිනමා කියන නම උඹ බබලනවා ටවට් සහෝදරයා උඹ දා සහෝදරයෙක් වගේ ඉන්නේ හරි සහෝදරයෙක් උඹට ඉරිසියයි ඒක වෙනම කතාවක් උඹත් එක්කීකාට ඉරිසියා කරන්න එපා උඹට පුළුවන් විදියට උඹ අඩිය තියපන් අනිත් එක අර මේකාට channel එක කරනවා කියලා මූ ඒක පටන් ගත්තේ මූ කොට යන්න නම් හරිද උඹ ඒකට කැමති නැත්තම් අකුල් එලන්න එපා බයින්න එපා උඹට අදාළ නැත්තම් උඹ ඒක නොබලත් ඵලයක් මම කියන්නේ එච්චරයි බලන්න බැයි නම් වීඩියෝ හොඳ නැත්තම් දේර කපාගෙන බලන්න කියලා උඹලා මොනවද කියලා ඉබ්බමන මතකයි දේට කපාගෙන බලන උඹලගේ වීඩියෝ හොඳ නැත්නම් එකක් දාලා තිබ්බා එහෙම කියන්නේ බාහිර උඹට බලන්න බැයි නම් උඹලා ඵලයන් බලන්න නැතු ඵලයන් අයිද උඹලා බලන්න බැයි නම් බලන්න නැතු ඵලයන් බලන්නද ඵලයක් හරි දැන් ඉවරයි ඒක හරි සිංගර් නෑ මම තව එකක් කියන්න තියෙනවා හරි සහෝදරයා උඹලා බැලලාද තාම නෑ උඹ බැලලාද තාම නෑ එහෙනම් මේ ආපා මෙහෙම පෙරේට වගේ කාල ගන්න වගේ බොන්න එපා හරි ඉතුරු ගන්න නේද බයිට් ගන්න බයිට් ලෙවෙලියකෝ මේ ආපන් කියන දේ පනින්න කලින් බොන්න එපා බැන්දර පස්සේ ඔටෝ වෙනවා බං මම වග කියන්නේ මං හැමදාම බීලා යන දාඩට මගේ ගෑනි මාව දාලා වහනවා බං දොරේ එළියේ බැන්දර පස්සේ දුක විතර සතුටක් නැද්ද මොන සතුට තියෙන පාම ඇයි බං එතකොට බඳින්න
පන්දින හැම කොල්ලටම ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? විවාහ මේක මැරිලා වගේ බල අර වැටිලා දැන්. මේ ආප්පා ආදර්ශයක් කියන්නේ විවාහය කියන එක මචං මට කිව්වොත් මේකයි. අපි කැලේ ඉන්න සතෙක් අරගෙන ඇවිල්ලා කූඩු කරලා ඇටි කරනවා වගේ වැඩක්. ඇයි දන්නවද? කැලේ ඉන්නකොට ඊක උපරිම නිදාස විඳිනවා. හරි? ගෙදරකට අරගෙන ගිහිල්ලා ඇටි කරනකොට කූඩු සමානයි අපි. ආවොත් එක්ක සමාන කරන්න එපා. හරි? ආව නෑ. ආව්. ඉතින් යකෝ දැන් තෝරේද කිව්වේ කැලේ සතෙක් ගෙදරකට ගෙනල්ලා එක හරි ආවා කැලේ කතාව නවත්තපන්. දැන් අපි යමු. මේක ඇත්ති බොන්නේ දීපා මට බඩු මැදි වෙලා. ගුණේ අපි යන්නද යන්නේ ෂෝමේ අයියේ ආව මල්ලා මට යන්න පුළුවන් යකෝ මං ෂෝමේ බං ගුණේ කරේ තියාගෙන යන්නේ වෙලේ නිරති ගෑලේ හොඳේ ෂෝමේ අයියේ වාජ බඩු මේ පුවක් කෑල්ලන්නේ විතක් කන්නෝනේ ඉතර යනකොට ගෑණි අටයි මිටව බං බලපන් කොයිල තියනවද කියලා හරි කණ්ඩද බල අර ෂෝමේ අයියා ඊට මල්ලා නැතිව ඉතකම් කබරයක් දානවා දාබරේ වැඩි වගේ දාබරේ ඔයාලගේ ප්‍රශ්න මම විසඳුවා හරි සාදරේ ඇයිම බොන ඇයි බොන මට වැඩි පොඩා ෂොට් එකයි හරි ෂෝමේ අයියා නේද එන්න අයියා මම සෝමි දෙපා හරි මං සෝමි වෙන්න ඇත්තේ එන්න අයියා හරි පාව යකෝ හරි පිටිපස්සෙන් යන්නවා ඉස්සරහට වරෙන් හරි අපි යන්නේ ෂෝමේ අයියා යා ගෑණි බලාගෙන ඉන්නවා නේද ගණඩ බලපන් මට විතක් කවවිය මං මේක මින්නේ මම ඩව් යාවා නා යනවා නම් හරි ෂෝමේ අයියා අපි ගියා පයිස්සේ පය යා පයිස්සේ පය සඳ බොඳ පාරේ කැපුවේ පාරවල් එකක් කෙලින් කඩලා නැහැ සුදු ගෞමේයි මඩ ගෑවුනේ දෙන්නන් ඉතින් මට ගෑනිත් බනේ ගමේ උන්ට වැඩක් නැහැ නේ මම බීලා සින්දු කිව්ව එක කෑ ගන්න බෑ ගෙවල් වල හරි එක්ක මම බොවේ මගේ සල්ලි වලින් මගේ ගෑණි කන්නේ දුඩවන්නේ අකෝ ගමේ උන්ට තියෙන්නේ පාරක් ගලින් අරපියෝ වෙන්නද
මේ බල් රාගී නිදා ගන්නවා. උම්මට සි ඔයි ඔයි මොකද මෙතන නිදි රෝණ ගමනක් ගිහින් බං මම මේ එනකන් සුට්ටක් ඉඳාගෙන හිටියේ පහට. එහෙමද මොකද මේ? මෙයා උඹ වයින් ගත්ත සල්ලි ටික කරා යන්න එච්චර උදේ පාන්දර යන්නේ දොරතරලා ඔව්